ඔගොල්ලෝ අහලා තියෙනවද කතාවක් කියන්නේ මිනිස්සු කියන්නේ මිනිසුන්ව විශ්වාස කරන්න එපා කියලා. අහලා තියෙනවනේ. මිනිසුන්ව විශ්වාස කරන්න. හොඳයි. මිනිසුන්ව විශ්වාස කරන්න. ඇයි එහෙම කියන්නේ? විශ්වාස කිරීම ඔබේ යුතුයකම. තේරුණාද? ඒ විශ්වාසය රැකීම කාගේ යුතුයකමක්ද? ඔබේ යුතුයකමක්ද? නෑ, ඒක අනිත් කෙනාගේ යුතුයකම. තේරුණාද? යම් මොහොතක ඔබ තුල තියෙන ඔබ ඒ අයට කෙරෙහි තිබ්බ විශ්වාසය පළුදු කරනවාද? ඒක රැකීමත් ඒක නැවත හදා ගැනීමත් කියන දේ සම්පූර්ණයෙන්ම ඔබට කරන්න පුළුවන් දෙයක්ද? බෑ. තේරුණාද? යම්කිසි මොහොතක යම්කිසි විශ්වාසයක් පළුදු වීම නිසා තමන්ටත් ඒ අයටත් හානියක් වෙනවා නම් හොඳේ කරන්න තියෙන හොඳම දේ මොකද්ද? එවැනි පුද්ගලයන්ව ගෙන් ඈත් වීම. තේරුණාද? එවැනි පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න. මිනිස්සු විශ්වාස කරන්න ඕනි ඇයි කියලා මම කියන්නේ මිනිස්සු විශ්වාස කරන්න හොඳ නෑ කියපු ගමන් විශ්වාස කළ යුතු මිනිස්සුන්වත් අපි මොකද කරන්නේ? සැක කරනවා. ඒ සැක කිරීම තුළ ඒ විශ්වාස කළ හැකි මිනිස්සු යහපත් මිනිසුන්ගේ හිත් බැඳීම් ඇති වේ. තේරුණාද? අවිශ්වාසය කියන එක රැකීම කියන එක දැනගත හැක්කේ තමන් ක්‍රියා කරන දේවල් තුලින්මයි. ඒ ක්‍රියාවන් තුල තියෙන ක්‍රියාවන් පිටපස තියෙන අභිමතාර්ථ ඔස්සේමයි. තේරුණාද? ඒ නිසා මිනිස්සු විශ්වාස කරාට කමන්නේ. විශ්වාස කරන්න. විශ්වාසයේ බිඳුනාද යම් තැනක සැබෑ කෙනා කවුද කියලා දැනගත්තාද? තේරුණාද? ඒ දැනගත් දවසට තමන් තීරණය ගන්න ඕනේ මෙවැනි පුද්ගලයන් මා ඇසුරු කිරීමෙන් මගේ ගුණ ධර්මද පිරිහෙන බැවින් මා ඈත් වී සිටීම යහපත්. හරි නැද්ද? හරි. නේද?